ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම රජය විසින් ලබා දෙන දීමනා කිහිපයක ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ගැන දැනුවත් කරන්න තමයි අද මේ වීඩියෝ එක ඔයාලා ළඟට අරගෙන ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා අනිවාර්යෙන්ම මාව subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඔබලා තියාගන්න. එතකොට ඔයාට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් රජය විසින් ලබා දෙන ආබාධිත දීමනාව, වැඩිහිටි දීමනාව සහ අස්වැසුම සම්බන්ධයෙන් තමයි අද මම ඔයාලට මේ විස්තර ටික ලබා දෙන්න යන්නේ. ඉතින් අඩු ආදායම්ලාභී පවුල්වල ජීවත් වෙන වයස අවුරුදු 70ට වැඩි තැනැත්තන් සඳහා රජය මගින් ලබා දෙන වැඩිහිටි දීමනාව ලබා දෙන ප්‍රමාණය, ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 10ක් වෙනකන් ඉහළ නංවන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේ වෙද්දි මේ ප්‍රතිලාභය ලබා ගන්න කට්ටිය ඉන්නේ ලක්ෂ 8.20,000ක් වගේ ප්‍රමාණයක්. ඉතින් 1,80,000ක් වගේ ප්‍රතිලාභීන් ප්‍රමාණයක් අලුතින් අරගෙන ඒගොල්ලන්ටත් මේ දීමනාව ලබා දෙන්න කටයුතු කරන්න රජය විසින් තීරණය කළා තියෙනවා. ඉතින් දැනට රුපියල් 3,000ක මුදලක් තමයි මේ විදිහට වැඩිහිටියන්ට ලබා දෙන්නේ. ඉතින් මේක රුපියල් 5,000ක් වෙනකන් වැඩි කරලා තියෙනවා. ඉතින් අලුතින් ගන්න ප්‍රතිලාභීන්ට සහ මේ වෙනකොටත් ප්‍රතිලාභය ලබා ගන්න පුද්ගලයන්ට අප්‍රේල් මාසයේ ඉඳන් මේ වැඩි වූ මුදල ඒ ආකාරයෙන්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ආබාධිත දීමනාව ගැන කතා කරොත් ආබාධිත දීමනාව ලබා ගන්න අය මේ වෙද්දී ඉන්නවා රට පුරා 1,30,000ක පමණ ප්‍රතිලාභීන් ප්‍රමාණයක්. ඉතින් මේ කට්ටිය 3,10,000ක් වෙනකන් වැඩි කරන්න අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තියෙනවා. ඒ කියන්නේ අලුතින් 1,74,000ක විතර කට්ටියකට මේ ප්‍රතිලාභී මුදල් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේගොල්ලන්ටත් ලබා දෙන මුදල රුපියල් 10,000ක් වෙනකන් ඉහළ නංවන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේ විදිහ රුපියල් 7,500ක මුදලක් තමයි මෙයාලටත් ලැබෙන්නේ. ඉතින් ඔන්න රුපියල් 10,000ක් වෙනකන් අප්‍රේල් මාසයේ ඉඳන් වැඩි වූ මුදල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඔයගලන්ට කලින් දැනුවත් කරා වගේ අස්වැසුමටත් 2,80,000ක් පමණ කට්ටියක් අලුතින් බඳවාගෙන අලුතින් තෝරාගෙන ප්‍රතිලාභී මුදල් ලබා දීම සිද්ධ කරනවා ඉදිරියේදී. ඉතින් ওই විදිහට තමයි හැම දීමනාවකම ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි වෙන්නේ. මම ඔයගලන්ට නැවත වාරයක් කිව්වොත් වැඩිහිටි දීමනාවේදී ලක්ෂ 10ක් වෙනකන් කට්ටියට මේ ප්‍රතිලාභී මුදල් ලබා දෙනවා. ආබාධිත දීමනාවේදී 3,10,000ක් වෙනකන් කට්ටියට ලබා දෙනවා. ඒ වගේම අස්වැසුමට අලුතින් 2,80,000කට අස්වැසුම ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ප්‍රතිලාභී මුදල් ලබා දීම සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ විස්තර ටික ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙමනම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉස්සරහටත් මෙවැනි වීඩියෝස් බලන්න අනිවාර්යෙන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමදිනාටම සුබ දවසක්.